මම අද ටැටු කරන්න යන්නේ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය මකරා. ඒ මකරාව මම රීක්‍රියේට් කරා මොඩර්න් ට්‍රැඩිෂනල් ජැපනීස් ස්ටයිල් එකයි සාම්ප්‍රදායික ටිබෙටියන් ආර්ට් එකතු කරලා මාළුතෙන්ම ඉවෙන්ට් කරපු ස්ටයිල් එකක්. ඉතින් අද මම ටැටු ගන්න යන්නේ ඒකෙන් ෆුල් ස්ලීව් එකක්. අපිටම කියන්න ඕනේ මේ ටැටු එක ගොඩක් රිලේටඩ් වෙන්නේ බ්ලැක් වර්ක් ටැටූස් කියලා තියෙනවා. ඒ කැටගරි එකට තමයි ගොඩක් රිලේට් වෙන්නේ. ඉතින් මම ගහන ටැටූස් මේන්ලි කොටස් තුනකට යනවා. එකක් තමයි සාම්ප්‍රදායික ලයින් එක. දෙවෙනි එක තමයි ඕර්නමෙන්ටල්. මම ඕර්නමෙන්ටල් ටැටූස් වලට සමහර ඒවාට ආසයි. අනිත් එක තමයි සර්රියලිසම්. රියලිසම්. ඉතින් මම ඒ ස්ටයිල්ස් තුන තමයි මගේ ටැටූයින් ජර්නි එකේ මම ගොඩක් ફોකස් වෙන්නේ. අපි බේසිකලි ගත්තොත් අපි දැන්ට තියෙන හැම ස්ටයිල් එකක්ම ඉවෝල්ව් වෙලා තියෙන්නේ මේන්ලි ඔය ස්ටයිල්ස් තුනෙන් තමයි. අපි ගත්තොත් ට්‍රැඩිෂනල් කියලා අපි කියන්නේ ඕර්නමෙන්ටල් කියන තැනින් ආපු එකක් තමයි. හරියට බැලුවොත් අපි ට්‍රැඩිෂනල් වල දෙයක් තියෙන ස්වභාවයෙන් තියෙන දෙයක් ඒ විදිහටම අපි මේ ඒකේ අදින්නේ නැහැ. දැන් අපි ගත්තොත් රියලිසම් වල අපි තියෙන එකේ ඒ විදිහටම මේ අදින්න තමයි අපි try කරන්නේ. එතකොට සර්රියලිසම් කියන්නේ රියලිසම්ම තමයි. ඒ කියන්නේ ඒකේ ඇවිල්ලා ගොඩක් මේ concept art පැත්තට බරයි. ඒ කියන්නේ අපි දෙයක් හිතලා හරි දෙයක් ස්ටඩි කරලා හරි ඒක වෙනස් කරලා හරි හදලා ඒකට රියලිස්ටික් දේවල් වල තියෙන එලිමන්ට්ස් ඇඩ් කරලා මේ හදන එකකේ ගොඩක් කන්ස්ට්‍රක්ටිව් ඩ්‍රොයින් පැත්තට බරයි. මේ රියලිසම් කියලා කියන්නේ ඔය පෝට්‍රේට් ආර්ටිස්ට්ලා ඒ වගේ අදින එක කියන්නේ අපි දෙයක් බලාගෙන මේ විදිහට අදින එක. එතකොට ඒකේ තව ගොඩක් කැටගරිස් තියෙනවා. ට්‍රැඩිෂනල් පැත්තෙන් ගත්තොත් ඕර්නමෙන්ටල්ස් කියන්නේ මොස්තර. ඒ කියන්නේ අපි දෙයක් ස්වභාවදාම දෙයක් අරගෙන ඒකේ තියෙන ෆ්ලෝ එක නැත්තම් ඒකේ යන හැඩය, ඒ කියන්නේ හැඩතල බලලා ඒකට හරියන්න මේ ඒක ඩිසයින් කරන එක තමයි මේ ට්‍රැඩිෂනල් ආර්ට් වල ගොඩක් වෙන්නේ. එතකොට ඕර්නමෙන්ටල් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඇට්‍රැක්ටිව් අපේ අයි එකට ගොඩක් ආකර්ෂණීය වෙන එක එක හැඩතල. උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ වගේ මණ්ඩලා වගේ යන ඒ වගේ ඕර්නමෙන්ටල් වල තමයි තියෙන්නේ. ඉතින් අපිට ඔය ස්ටයිල්ස් මික්ස් කරන්න පුළුවන් රියලිසම් ඕර්නමෙන්ටල්. එතකොට තව අපිට සාම්ප්‍රදායික කියන්නේ අපි ට්‍රැඩිෂනල් ආර්ට් මික්ස් කරන්න පුළුවන් රියලිසම් එක්ක. ඉතින් මම ඒ ඉන්වෙන්ට් කරපු මගේ අලුත් ස්ටයිල් එකට මම කියන්නේ නිව් ශ්‍රී ලංකන් ට්‍රැඩිෂනල් කියලා. නව ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික කලාව. ටැටෝ එකක් ඒකේ ගහලා තියෙන්නේ මොකද්ද පොල්පේ කෙනෙක් එයාගේ මේ ගහලා තියෙන ෆෑන් කෙනෙක් ඒ ගහගත්ත එක්කනේ මේ පොඩි වර්ඩ්ස් වගේ තමයි ගැහුවේ. ඊට පස්සේ ගැහුවේ මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ගේ ටෙස්ට් එකේ ක්‍රොස් එකක්. ඒක ගහද්දි මොකක්ද හිතුනේ? ඒක ගාව හිතුණා ඌට ආයෙ මට ටැටෝ ගන්න නැහැ කියලා. මම තාත්ම කැරියේ. බුකින්ග්ස් මම කරන්නේ නැහැ. මම කරන්නේ
කස්ටම් ටැටූස් මේ ටික ඉවර කරලා තියෙන්නේ. තව අපිට උඩ ටික ඉවර ගන්න තියෙනවා. ඒ වගේම අතේ අනිත් පැත්ත පිළි ගන්න තියෙනවා. ටැටූ ආරිස්ට් කෙනෙක් වෙන්න හිතුනේ මුලින්ම අදහසක් තිබුණේ නැහැ. අපේ අයියා වගේ ටැටූස් වගේක් කරා නිගම්බෝල ආරිස්ට් කෙනෙක්ගේ. ඊට පස්සේ ඒ ආරිස්ට් ගහනවා දැකලා මට ආසාවක් තිබුණා ටැටූ ගන්න ඉගෙන ගන්න. ආ. එහෙම තමයි ඉතින් පටන් ගත්තා. බලපන්.